We get to studio when अभी නෙමෙයි අපි රීಓපනින් එක. රීಓපනින් එකක් කරා මෙන්න රවි අයියා ධනේ මුල්ලේ අපි ප්ලේස් එක තිබුණ දැනට ඉස්සරහින් නේ. ඉස්සරහින් ලස්සන ලොකේෂන් එකක් එක. රවි ටැටු ස්ටුඩියෝ එක මෙන්න අලුතින් රීලොන්ච් කරලා ඉතින් අද එකතු වෙලා ඉන්න ගොඩාක් කට්ටිය දැන් ඔයාලට පේනවා ඇති. සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර්ස් දැන් මගේ විතර පේජස් 5කින් 6කින් මේ ලයිව් එක යනවා. ඉතින් මුලින්ම අපි විශ් කරනවා රවි අයියේ. ජය වෙනවාට. ජයවා. ඉතින් අලුත් ප්ලේස් එක ගැන මොකද කියන්නේ? අයියෙන් කතා කරමු. අලුත් ප්ලේස් එක තියෙන්නේ හිටපු තැනම තමයි අයියා. ගණේ මුල්ලේ මීටර් 20ක් කියන මෙයා පැත්තෙන් තියෙන්නේ. අලුත් ප්ලේස් එක නපුරු තමයි කියන්නේ මොකද කියන්නේ. නේ බං. අලුත් ප්ලේස් එක රසයි නේ. අලුත් ප්ලේස් එක හදුවේ ඉන්නේ. අපේ මහේෂ් පැටිකබත් ඉන්ටීරියර් ඔක්කොම කරේ අපි මහේෂ් තමයි සම්පූර්ණ දැන් බලන්න බලා ගන්න පුළුවන්. ඉතින් ආපහු හැමෝටම thank you. අපි පොඩ දැන් ඉස්සරහට. ඉතින් බලමු ලස්සනට ටැටු ස්ටුඩියෝ එක ටැටු එකක් කරගන්න ඕන නම් කතා කරන්න රවි ටැටු ස්ටුඩියෝ එකට ඔයාලා දන්නවා ඉතින් අපේ ලංකාවේ ඉන්න සුපිරිම වැඩ ඉතින් අපි ඔක්කොම ටැටු කරන්නේ රවි එකේ තමයි. නේද? ඉතින් මෙතන ප්ලේස් එක දැන් මේ හොඳයිද? හොඳ නෑ? ලස්සන වැඩේ සිටිනවා. ඉතින් දැන් මේකට රවි වැඩ ටිකක් කරගෙන යනවා තියෙන අලුත් ප්ලේස් එකේ. දැන් මෙතන මොකක්ද කියන්නේ? එකපාර ආටිස්ලා 7 දෙනෙක් වැඩ කරන්න පුළුවන් ටැටු ස්ටුඩියෝ එකක්. පොඩක් ඈන වයිටාල්ල. ඈන බාවොත් තමයි. ගෑනු කියන්නේ අපෝ කරන්නේ නැහැ. හරි. එතකොට මේ එකපාර ටැටු ආටිස්ලා 7 දෙනෙක් නේ. ටැටු ආටිස්ලා අපි 8 දෙනෙක් ඉන්නවා 7 දෙනෙක් වැඩ කරන්න පුළුවන්. එකපාර 7 දෙනෙක් වැඩ කරන්න බැරි කොච්චර ටැටු අපොයින්ට්මන්ට් ආවත් ඒ ටික අනිවාර්යෙන් කවර් කරන්න පුළුවන් ටැටු ස්ටුඩියෝ එකක් මම හිතන්නේ. ලස්සනයි ටැටු එක මම මගේ ඇස් දෙකෙන් දැකපු ලංකාවේ තියෙන ලස්සන ටැටු ස්ටුඩියෝ එක මම දැකපු. එහෙම පේනවා. මාත් අතනම තමයි කරන්නේ. එහෙම තියෙනවා. දැනට ලංකාවේ මම මගේ ඇස් දෙකෙන් දැකපු ලස්සන ටැටු ස්ටුඩියෝ වලට දැන් පොඩ්ඩක් වටේ පෙන්වන්න මල්ලි ඉන්ටීරියර් ඩිසයින් ටික. මම ෆෝන් එක පොඩ්ඩක් රොටේට් කරලා වලට දැන් පේනවා ඉතින් මාරම ලස්සනයි. අර මිනිඔල් ටිකක් පෙන්වන්න මල්ලි කට්ටියගේ කී දෙනෙක් බලන් ඉන්නවද? 180. මේ විදිහට මේ වෙලාවේ එහෙම තමයි වෙන්නේ. මේ වෙලාවේ ටැටූස් ටිකකුත් කරගෙන යනවා. මෙතනත් එහෙමයි. ටැටු එකක් ගන්න ඇවිල්ලා ඉන්නේ සුන්නාති. එලගිරි එතකොට මේ රවිය තමන් හරි කියන්න තියනවද? කියන්න තියෙන්නේ ටැටු එකක් ගන්න බලන් ඉන්න හැමෝටම අලුත් කරගෙන යන්න වෙන්න පුළුවන්. අපි ලස්සනටක් කරලා දින ඔයගලන්ට බලන්න පුළුවන් වැඩේ ලස්සනයි. ඇත්තටම මේ කියන ලස්සනක් තියෙනවා කියලා. ඔයගලන්ට දෙන්න පුළුවන් උපරිම පාසලක් ටික දීලා අපි දුර ඉන්න අයට රිකමෙන්ඩේෂන් දෙන්න උද. වැඩක් කරගන්න කට්ටියට හැමදේම වැඩේ කරන් ගන්න පුළුවන් දවස් දෙකක්. ඒ කියනවා ටැටු එකක් කරන්න දුර ඉඳන් එන කෙනෙක් නම් ගණේ මුල්ලට ඔයාට නතර වෙලා මෙතන ඉඳලා රිකමෙන්ඩේෂන් එකක් අදලා තියෙනවා උඩ තට්ටුවේ. කොහොමද කියනවා කලින් නැත්නම් කඩවලට අපි හොටල් එකේ කට්ටිය ස්ටාර්ට් කරගත්තේ. එහෙම නැති මේ වැඩේ කරන් යන්න පුළුවන්. ඉතින් මේ පේජ් එක අධිකාරියව හැමෝටම බොහොම ස්තුතියි. අපි නිෂු, අපි ශාන් මල්ලි, අපේ ඉතුරු මල්ලි, තව කවුද අපේ ආශේන් මල්ලි, නිෂි කෝෂිලා නේද? දෙන්නට thank you. නිෂි කෝෂිලා නෙමෙයි කවුද නිෂි කෝෂිලා වෙන්න. print out එකට thank you. මේ හැමෝටම මාලිකාවෙන් දාන බොහොම ස්තුතියි. මේක මුල දෙන්න බදාට අපේ ඉතුරු මල්ලි ඉන්නවා කියලා. සානියලියට බොහොම ස්තුතියි. right එන හැමෝටම කියන්නේ නාය පාරක් කැට එකක් කරගන්න රවි ටැටු ස්ටුඩියෝ එකට එන්න. අලුත් එක්ස්පීරියන්ස් එක. ජය වේවා. එක්ස්පීරියන්ස් එක විදිහට. ජය වේවා.